අද පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඔගොල්ලෝ බලන්න ඇති මේ කොහෙද මේ ඇවිල්ලා ඉන්න වාහන ගොඩාක් එක්ක කියලා. මේ ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ තියෙන රැකින් යාඩ්ස්. ඉතින් ඒ ඉස්සරහට වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි. අපේ අවශ්‍යතාවයකට තමයි මෙතනට ආවේ. අපේ තාත්තගේ ලංකාවේ වාහනේට බඩු වගේක් අවශ්‍ය වෙලා ඒක ලංකාවේ ගන්න නැති නිසා මෙහි චුට්ටක් බලන්න කියලා කිව්වා. පාර්ට්ස් තියනවාද කියලා. ඉතින් ඒත් එක්කම විශ්වගේ වාහනයටත් මොනවද අඩුපාඩු වගේක් තියෙන නිසා ඒවත් බලන්න තමයි ඒවත් ගන්න තමයි මේ ආවේ. ඉතින් ඒත් එක්කම අපි හිතුවා ඔයගලන්ට පොඩි vlog එකක් ගේන්න ඕනි කියලා. පෙන්නන්න. හරි එහෙනම් බලාගෙන ඉන්න. මගේ මොඩල් එකේ ප්‍රාඩෝ එක පිටිපස්සේ වැදිලා. දොර හයි කරන්න විතරයි තියෙන්නේ. ඒක බැලුවම පේනවා. දොර දැම්මම ජීප් එක ඕකේ. හැබැයි ඉතින් මේ රටේ එහෙම මේ දොරවල් දාලා ආරම්භ කරන්න වැදුනොත් වදිනවා තමයි. මේ ඔක්කොම වාහන හොඳම තත්ත්වයේ තියෙනවා. ආවා මේ ආසාවට දින ආසාවට ආවා යාඩ් එකකට. රකින් යාඩ් එක. රකින් යාඩ් එක. ඉතින් මේ කියනවා මේ වාහන ඔක්කොම මං හිතන්නේ මේ වැඩි කාලයක් පාවිච්චි කරලත් නැහැ. සහ මේක වාහනයක්වත් එහෙම ලොකුවට හැප්පිලා රේමේ වෙලත් නැහැ. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඒ පාවිච්චි කරන කාලයක් තියෙනවා. ඒ කාලේ ඉවරනට පස්සේ වාහන පාවිච්චි කරන්නේ නැහැ. අයින් කරනවා. ඉතින් මම නම් ආයේ 2018 න් පස්සේ මේ 18 තිබුණ වාහන නෙමෙයි දැන් මෙහෙදි තියෙන්නේ. සම්පූර්ණ අලුත් ඒවා. මම පාවිච්චි කරන්නේ මේවා දැක්කම දුක හිතනවා. දුකම විදියට. කාලේ තිබ්බනම් කීයක් වෙනවද මේ වාහනේ? මේ තියෙනවනේ. මේ price like up. මේ වාහනේ බලන්න හොඳටම තියෙන වෙහිකල් එකක්. ඉතින් විශ්වගේ ජාතියේ ප්‍රාඩෝ එකක්. එයාට ලංකාවේ තියෙන පිටිපස්සේ ඇක්සිඩන්ට් එකක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ එයාගේ වාහනේ AC කවුළු කැඩිලාලු. ඉතින් දැන් අපිට වාහනයක මොනවා හරි කෑලි අඩුයි නම් කැඩිලා නම් අපිට මේ වගේ යාඩ් එකකට ඇවිල්ලා බලලා මේ විදිහට අපිම ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔෆිස් එකට ගියාට පස්සේ ඒගොල්ලෝ ගාන කියනවා. අපි ගන්නවා. ඉතින් මේ විදිහට ඕන තරම් වාහන තියෙනවා මේ රටේ ගන්න. මේ අර brand new second hand කියලා එහෙම නැහැ. මේවා පාවිච්චි කරපුවා. ඉතින් බොහොම අඩු මුදල් වලට තමයි මේවා විකිනෙන්නේ. ඇත්තට මේකේ බලන්න හොඳට තිබ්බ වින් ස්ක්‍රීන් එකක්. මේ ටයර් එක වැදිලා වින් ස්ක්‍රීන් එක පුපුරලා. හැපිද? ඒසි කවුද මෙන්න මේ කැල්ල පොඩ්ඩක් එහෙම ඇස්ට්‍රේ එක. ඇස්ට්‍රේ එක. මේ මේකේ නඩ ඒසි කවුල පොඩ්ඩක් ගේලා තිබ්බා. එන්නේ කිට්ටුව තමයි හොඳට මේ වුණේ අපේ. යා. එච්චර දාඩියක් දානකම් වැඩ කරලා එළියට ආපු ගමන් ෆුල් AC එකට ආවා. සීතල. සීතල කියන්නේ කූල් නේද? කූල්. ඉතින් බ්‍රිස්බන් ඇවිල්ලා ගොඩක්ම සීතල නැහැ. හැබැයි මේ පාර පොඩ්ඩක් අපිට සීතල තදින් දැනුණා. මේ හැබැයි ඉතින් දැන් මේ වෙලාවට සාමාන්‍යයෙන් උෂ්ණත්වය මැදනේ 20ට 18 24 එහෙම. මේ බලන්න මේ ජීප් එක ගැන කියනවා නම් ඔයගොල්ලන් කියන්නේ අපිට දන්නවනේ ලෑන්ඩ් ක්‍රූසර් මේක එහෙ ගන්න ගියොත් කොහොම වෙයිද කියන්න ඕනේ නැහැ. ඒතොර මේ වගේ ඇක්සිඩන්ට් එකක් තිබ්බම එහෙ කොහොම හදයිද මේක? හදනයි ඕන තරම් ඉන්නවා. මෙහෙම කරද්දි මේ ඇක්සිඩන්ට් එක සාමාන්‍ය දෙයක් අපි ලංකාවේ උපරිම විදිහට හදලා ගන්න පුළුවන්. උපරිම හොඳම වැඩෝ අපේ රටේ ඉන්නවා. හැබැයි මේ රටේ මුකුත් නැහැ. කරුණාද අයින් කරා. හරි දුකයි මෙහෙම දැක්කම. මේක මේ කීයද මේක ලංකාවේ ලක්ෂ 200ක් 300ක් මම ලොකුවට මේක සම්බන්ධව නම් දන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම 200 250 300 පයින්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ මොඩල් එක. ඉතින් මේක කොහෙද ඉඳලා තියෙනවද බලන්න පොඩ්ඩක් පෙන්නන්න. හොඳට බලන්න. පේන්න නැහැ. හොඳට බලන්න. මොකක් හරි මෙකැනිකල් ප්‍රශ්නයක් නෑ වටේටම හොඳටම තියෙනවා. හැබැයි මොකක් හරි මෙකැනිකල් ප්‍රශ්නයක් නැති. පොඩ්ඩක් බලමු. බලමු.
තාම හොඳම තත්ත්වෙ තියෙනවා. මොකද මේ බා මැකැනිකල් ප්‍රශ්න කිසිදයක් නැහැ. වාහනේ හොඳයි. මේ වාහනේ මොකද කියන්නේ? ඊට පස්සේ දරයි. සීට්ස් එහෙම කොහොමද? අලයි වීල් ටික නේ. අලෝ වීල් ටික. ටයර් අලෝ වීල් ටයර් ටයර් ටික හොඳටම තියෙනවා නේ. ටයර්. නේ මේක ඔව්. ඇක්සිඩන්ට් එකක් වෙන එක පවා අපිට හරි බයයිනේ. බණ්ඩර වාහනේ පියා. ඉතින් මේ ඇවිල්ලා මේ තව එකක්. මේ වගේ යාඩ්ස් මෙහි තියෙනවා. අම්මෝ වැහි වැහැලා. මේ වෙන එකක්. ඉතින් මං කෝල් කරලා අපිට අවශ්‍ය ඒවා තියෙනවා කිව්වේ මේකේ. ඉතින් අපි ඒකට ආවේ. මේ රටේ ප්‍රිය පදවද්දි ලංකාවේ වගේ බෑද? විනීතව ඒකයි ලංකාවේ 100 තව ඩබල් එක තව 100ක් තියෙනවා. නෑ මේ රටේ ඇවිල්ලා වාහනේ පදිද්දි දැන් මම සාමාන්‍ය රටවල වාහනේ පදින්නේ නෑ. මම පදින්න උත්සාහ කරලත් නෑ. මේ පාර තමයි මේ වැඩි කාලයක් ඉන්න හින්දා ඕස්ට්‍රේලියාවේ පදින්න ඕනේ කියලා හිතුනේ. ඉතින් මගේ දිරින්දගේ වාහනේ ඉතින් මම මේ පදින්න. ඉතින් හරි ආසාවෙන් පදිනවා. ඒ විතරක් නෙමෙයි මේක මේ පදිද්දි මේ ඩ්‍රයිවිං කරනවා කියන එක ලංකාවට වඩා තීරලා තියෙනවා. මොකද හේතුව අපි හරියටම පදින්න ඕනේ. මමට මේ හැමතිස්සෙම හොඳට කල්පනාවෙන් නිකන් මේ ආවට ගියාට ඔන්න දැම්ම කියලා දාන්න බෑ. පුළුවන් තරම් බලලා රයිට් හරි. දැන් මෙතනින් අපි මෙහෙ පිටිපස්සෙන් එන වාහන වලට ඉඩ දීලා තමයි ඒ දාන්න. ලංකාවේ හිටියනම් කෙලින්ම දාන්න පුළුවන් නේ. හැබැයි ඒක මේ රටේ නෑ. මේ රටේ නීතිය දරුණු වැඩි. මේ ස්පීඩ් එකට යන්න ඕනේ. ඒකේදී ස්පීඩ් එක මේ පාරට දාපු ගමන් ස්පීඩ් එක තියෙනවා. ඒ ස්පීඩ් එක 60ද 70ද 40ද 50ද කියලා තියෙනවා. ඉස්කෝල වෙලාවල් වලදී තියෙනවා උදේ පරිම 40යි. ඔව් එහෙම තියෙනවා. ඒ කියන්නේ උදේ 7 ඉඳලා 9 වෙනකන් 40ට යන්න ඕනේ ඉස්කෝල තියනවට. ඊට වැඩිය ගියොත් අනිවාර්යෙන් හැමතැනම මේ රටවල් වල කැමරාස් තියෙනවා. විශේෂයෙන් මේ ළඟකදී නම් මොබයිල් ෆෝන් 70. මේ තියෙන 70යි. මොබයිල් ෆෝන් කැමරාස් තියෙනවා. ඒ කියන්නේ ඒ කැමරාස් වලට ඩිටෙක්ට් කරනවා අපි ෆෝන් එක අතේ තියාගෙනද ඔඩොක්කුවේ තියාගෙනද යන්නේ කියලා දඩකොලේ ගෙදරට එනවා. මොකද අපේ වාහනේ නම්බරේට තමයි කැමරා එක ඩිටෙක්ට් වෙන්නේ. මම හිතනවා ඉතින් මේ රටේ වගේම අනිත් රටවල් වලත් අපේ රටේ මේ වගේ නීති තිබ්බනම් හොඳයි කියලා මම හිතනවා. ඔව් අනික ඒ නීති ගරුක වෙන්නේ දරා ගන්න බැරි දඩයක් එන්නේ. දැන් මොබයිල් ෆෝන් කැමරා එකකට කෙලින්. මොබයිල් ෆෝන් කැමරා එකකට $1200ක් දඩයක් එනවා. $1200 කියන්නේ ලංකාවේ මුදලින් $2.5කටත් වැඩි. ඉතින් මිනිස්සු බයයි වැරදි කරන්න. මොකද නීතිය අකුරටම කරන හින්දා පගාවල් දීලා අනේ මේක මෙහෙම කරන්න එහෙම ඒව නෑ. රටවල් දියුණු වෙනවා කියලා කියන්නේ ආණ්ඩු ඇවිල්ලා හොඳට රටවල් මොකක්ද ඒකට කියන්නේ මේ රටවල් හදන එක නෙවෙයි. ඒක මිනිස්සුන්ගෙනුත් තියෙන්න ඕන දෙයක් නේ. ආණ්ඩුවට විතරක් මොන ආණ්ඩුවාවත් ඒ ආණ්ඩුවට බැන ඉන්න එක නෙමෙයි. ඒ ආණ්ඩුව ඒ ආණ්ඩුවෙන් කරුන්නේ මේ ආණ්ඩුව එහෙම නෙමෙයි. අපි මිනිස්සුන්ට අපි දැනගන්න ඕනේ අපිත් වැරදි නොකර ඉන්න කියලා. නීතිගරුක වෙන්න ඕනේ. විනීතව පාරේ යද්දී ඒ වාහන පදින ඒවා හැමදේම කරන්න ඕනේ. ඉතින් ඒවා අපේ මිනිස්සුන්ගෙනුත් එන්න ඕන දේවල්. හරි එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් එන්නම්.